හොඳයි. අපි අද කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ අන්තිම ස්වාධීන රාජධානිය ගැන. ඇත්තටම අවුරුදු 300කටත් වඩා කාලයක් නොසැලී හිටපු මේ කඳුකර බලකොටුවේ කතාව ඒක හරිම පුදුම සහගතයි. හිතන්න ඒ කාලේ මුහුදුබඩ තිබුණු ලොකු රාජධානි ඔක්කොම බිඳ වැටිලා. මුළු රටේම නිදහස ගැන බලාපොරොත්තුව රැඳිලා තිබුණේ එකම එක තැනක. ඉතින් ප්‍රශ්නේ මේකයි. ලෝකෙ හිටපු බලවත්ම අධිරාජ්‍යයන්ට විරුද්ධව මේ පුංචි කඳුකර රාජධානිය කොහොමද අවුරුදු 300ක් පුරන් නොනැසී හිටියේ? හොඳයි. මේක නිකම් රාජධානියක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මේකේ ලොකුම ශක්තිය, ලොකුම රහස තිබුණේ ඒකේ පිහිටීමයි. හරියට ස්වභාව ධර්මයේම හදපු කාටවත් කඩන්න බැරි බලකොටුවක් වගේ. දැන් බලන්න මේක කොයිතරම් ආරක්ෂිතද කියලා. එක පැත්තකින් සැඩපරුෂ මහවැලි ගඟ, අනිත් පැත්ත වලින් කඩන්න බැරි කඳු පන්තේ. උඩ රටට එන පාරවල් බලන වගේ දුර්ග මාර්ග. ඒ මදිවට හැම තැනම ඝන කැල. ඉතින් ආක්‍රමණිකයෙකුට මේක ඇතුළට එනවා කියන එක ඒක හීනයක් විතරයි. කෙලින්ම ඇවිත් පහර දෙනවා කියන එක කරන්නම බැරි දෙයක්. හැබැයි ඉතින් බලකොටුවක් කොච්චර ශක්තිමත් වුණත් ඒක පාලනය කරන දක්ෂ ශක්තිමත් නායකයෙක් නැත්තම් වැඩක් නෑනේ නේද? ඉතින් මේ රාජධානියේ කතාවේ නියම වීරයා කතාවේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ මේ අවුල් වියුල් මැද්දෙන්ම නැගී හිටපු එක්කෙනෙක්. බලයට ආපු කොණප්ප බණ්ඩාරෙට මුහුණ දෙන්න ඕන අභියෝග නම් එකක් දෙකක් නෙවෙයි. හිතන්නකෝ රජකමට නීත්‍යානුකූල උරුමයක් නැහැ. පිටතින් බලවත් පෘතුගීසීන්, සීතාවක රාජධානිය මේ හැමෝගෙන්ම තර්ජන. ආගම පිරිහිලා ආර්ථිකය දුර්වලයි. ඇත්තටම මේ රාජධානිය ගොඩ නගන්නත් කලින්ම කඩා වැටෙන්න තිබුණ ඉඩකඩ තමයි වඩියෙන්ම තිබුණේ. හැබැයි එයාගේ සැලැස්ම ඒක හරිම දක්ෂයි. බලන්න එයා කරපු දේ. පියවරෙන් පියවර එයා හැම ප්‍රශ්නයක්ම විසඳුවා. මුලින්ම නියම රජනිව විවාහ කරගෙන රජකමට නීත්‍යානුකූල අයිතිය ලබා ගත්තා. ඊළඟට මිනිසුන්ගේ ආගම බුදුදහම වැළඳගෙන ඒ අයගේ විශ්වාසය දිනාගත්තා. අන්තිමට රාජ්‍යත්වයේ සංකේතය වුණු දලදා වහන්සේ මහනුවරට වැඩම කරවලා රාජධානිය ආරක්ෂකයා බවට පත් වුණා. ඉතින් බලය උදුරගත්ත කෙනෙක් කියන තැනින් මිදිලා එයා නව රාජවංශයක නිර්මාතෘවරයා බවට පත් වුණා. හොඳයි. ඔන්න ඔය ශක්තිමත් අත්තිවාර මුඩ තමයි මහනුවර රාජධානිය තමන්ගේ ස්වර්ණමය යුගයට ඇතුල් වෙන්නේ. දැන් ඕන් යුද්ධ කරන්න විතරක් නෙමෙයි. ලෝක බලවතුන්ව තමන්ගේ වාසියට මෙහෙවන්නත් දක්ෂ රාජතාන්ත්‍රිකයෝ බවට පත් වෙනවා. මේ ටයිම්ලයින් එකෙන් පේනව නේද? දන්තුරේ ගන්නෝරුව වගේ තීරණාත්මක සටන් වලින් පෘතුගීසින්ව පරද්දනවා. ඊට පස්සේ ලන්දේසින්ව ගෙන්නරෙන පෘතුගීසින්ව මෙලවනවා. මෙතන තියෙන වැදගත්ම දේ තමයි මහනුවර රාජධානිය නිකම්ම ආරක්ෂා වෙවි හිටියේ නැහැ. ඕන අවුරුදු 100කටත් වඩා කාලයක් මේ කලාපයේ යටත් විජිත බලවතුන්ගේ ඉරණම තීරණය කරන ප්‍රධානම සාධකය වුණා. මේක තමයි මහනුවරට මුහුණ දෙන්න උනේ ඊළඟ ලොකුම අභියෝගය. එක පැත්තක හිටියේ පෘතුගීසීන්. එයාලගේ අරමුණ උනේ රටම අල්ලගන්න, ආගම පතුරවන්න. ඒ කියන්නේ කෙලින්ම යුද්ධ කරන සතුරෙක්. හැබැයි ලන්දේසීන් ඊට වඩා වෙනස්. එයාලට ඕන උනේ වෙළඳ ඒකාධිකාරයක්. ඒ කියන්නේ කෙලින්ම යුද්ධ කරනවා වෙනුවට ආර්ථිකව රාජධානිය හිර කරලා හුස්ම හිර කරවන්න තමයි එයාලා උත්සාහ කළේ. පිටතින් ආපු සතුරන්ව දක්ෂ විදිහට පාලනය කරන්න මහනුවර සමත් වුණා. හැබැයි ලොකුම අනතුර ඒක මතුවෙන පටන් ගත්තේ රාජධානිය ඇතුළෙන්මයි. මේකේ තමයි කතාවේ ඊළඟ පරිච්ඡේදය. ඉතින් කොහොමද මේ වෙනස උනේ? මේක ආක්‍රමණයක් නෙවෙයි. සිංහල රජ කෙනෙක්ට දරුවෙක් නැදුව මිය ගියාම සම්ප්‍රදායට අනුව එයාගේ දකුණු ඉන්දියානු බිස්සවගේ සහෝදරයාට රජකම හිමි වෙනවා. ඔන්න ඔහොමයි නායක්කර් වංශය බලයට එන්නේ. හැබැයි මේකෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. දැන් රජවරු දකුණු ඉන්දියානු සම්භවයක් තියන අය. හැබැයි රාජධානියේ බලවත්ම නිලධාරීන්, ඒ කියන්නේ රදලයන්, ඒ අය සිංහල. මේ සංස්කෘතික පරතරය තමයි හැමදේම අවුල්ගලේ. හරියට ගයක් ඇතුළෙන්ම ඇතුවෙන පුංචි පැලීමක් වගේ. මුලදී පොඩියට තිබුණත් කාලයත් එක්ක මේ විදේශීය රජවරුයි දේශීය රදලියෝයි අතර තිබුණ ගැටුම ඒක රාජධානියේ මාරාන්තිකම දුර්වලතාවය බවට පත් වුණා. ඉතින් රාජධානිය ඇතුළෙන්ම දුර්වල වෙමින් යනකොට ඉතිහාසයේ වේදිකාවට අලුත්ම ඒ වගේම එතෙක් මෙතෙක් ආපු බලවත්ම සතුරෙක් ගොඩ වෙනවා. මේ අභ්‍යන්තර බිඳීම් තමයි ඒ සතුරාට රාජධානියට ඇතුල් වෙන්න දොර ඇරලා දුන්නේ. ඒ තමයි බ්‍රිතාන්‍යයන්. 1997 එයාලා ලන්දේසින්ගෙන් මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තාම මුළු ක්‍රීඩාවම වෙනස් වුණා. මොකද බ්‍රිතාන්‍යයන් පෘතුගීසීන්වත් ලන්දේසීන්වත් වගේ නෙවෙයි. එයාලා හරිම ඉවසිලිවන්තයි, උපායශීලීයයි. ඒ වගේම එයාලා දක්ෂතම දේ තමයි සතුරෙක් ඇතුලේ තියෙන බෙදීම් හොයාගෙන ඒක තමන්ගේ වාසියට පාවිච්චි කරන එක. මේ වගුවෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. බලන්න
රජුරෝ තමන්ගේ නායක ඥාතීන්ට විශේෂ සැලකිලි දක්වනකොට සිංහල රදනියෝ රජා එක්ක අමනාප වෙනවා. එයාලා රහසින් බ්‍රිතාන්‍යයන් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඒ අතරේ රජුගේ ක්‍රූර පාලනය නිසා සාමාන්‍ය මිනිස්සුත් රජාට විරුද්ධයි. ඉතින් බ්‍රිතාන්‍යයන් මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. එයාලා ආක්‍රමණිකයෝ වගේ නෙවෙයි මේ රදලයන් වයි ජනතාවවයි බේරගන්න ආපු විමුක්තිදායකයෝ වගේ තමයි පෙනී හිටියේ. ඒ කියන්නේ රාජධානිය බිඳ වැටුනේ පිටින් ආපු ප්‍රහාරයකින් විතරක්ම නෙවෙයි. ඒක ඇතුළෙන්ම කුණු වෙලා තිබුණා. හිතා ගන්නවත් පුළුවන්ද? ලොකු සටනක්වත් නැටුවා අවුරුදු 300කට වඩා පැවතුණු නොබින්දී හැකි බලකොටුවක් කියලා හිතාගෙන හිටපු රාජධානිය එක අත්සනකින් බ්‍රිතාන්‍යයන්ද පවරා දෙනවා. අවසාන රජතුමා ශ්‍රී වික්‍රමරාජසිංහ අල්ලගෙන පිටුවහල් කරනවා. හැබැයි දේශපාලනිකව රාජධානිය බිඳ වැතුණට ඒකේ කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මොකද මහනුවර කියන්නේ නිකම්ම රාජධානියක් නෙවෙයි, ඒක උරුමයක්. ඒ උරුමය ශ්‍රී ලංකාවේ සංස්කෘතියයි අනන්‍යතාවයයි හැඩගස්වපු විදිය ඇත්තටම පුදුමයි. බලන්න මුහුදුබඩ ප්‍රදේශය ඔක්කොම යටත් විජිත වෙලා තියෙද්දී සිංහල සංස්කෘතියේ සම්ප්‍රදායන් ආරක්ෂා කරගත්තේ මහනුවර. තේරවාද බුදුදහමේ මධ්‍යස්ථානය උනේ මහනුවර. පස්සේ කාලෙක අර 1850 ගිවිසුමම තමයි නිදහස වෙනුවෙන් සටන් කරන්න මිනිසුන්ව එකතු කරපු සංකේතය බාඩපත් උනේ. ඉතින් මහනුවර බිඳවැටීම කියන්නේ අවසානයක් නෙවෙයි. ඇත්තටම මේක පරිවර්තනයක ආරම්භයක්. ජාතියේ අනන්‍යතාවය උඩ නොමැකෙන සලකුණක් ඉතිරි කරපු පරිවර්තනයක්. ඉතින් අපි ආපහු මුලින්ම අහපු ප්‍රශ්නෙට එමු. මහනුවර රාජධානිය බිඳ වැටීම විදේශීය ආක්‍රමණයක්ද? එහෙම නැත්නම් Taman විසින්ම ඇති කරගත් තුවාලයක්ද? සමහර වෙලාවට මහනුවර කතාව අපිට කියලා දෙන බලවත්ම පාඩම ඒක වෙන්නේ නැති. ලොකුම තර්ජන හැම වෙලෙම එන්නේ පිටතින් එන හමුදාවන්ගෙන් නෙවෙයි. සමහර විට ඒ තර්ජන තියෙන්නේ අපි ඇතුළෙම වෙන්න පුරුවන්.